හෙලෝ ඔන්න කාලෙකට පස්සේ අදත් ඔයාලගේ එක්ක ලොග්ගයකින් එකතු වුණා. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ අපේ යුනිවර්සිටි එකේ මිඩ් එක්සෑම් දවසකට. අද හරියටම ජූනි 1 වෙනිදා ඊයේ පෙරේදා දවස් දෙකම වෙසක් එක තිබුණා. ඒ කියන්නේ වෙසක් සෙලිබ්‍රේට් කරපු නිසා මට උදේම නැගිටිනවා චුට්ටක් පාඩම් කරන්න. මොකද 31 වෙනිදාත් රෑ ගෙදර එනකොට රෑ 11 පහුවෙලා. ඉතින් අයියා මාව ස්ටේෂන් එකට ගිහින් දැම්මා. මගේ YouTube channel එකත් එක්ක කලින් එකතු වෙලා හිටපු කට්ටිය දන්නවා ඇති. මං කලින් හිටියේ මේ ගෙදර නෙමෙයි. ඉතින් යුනිවර්සිටි යන අතරමඟදී මම මැරි කරපු හින්දා දැන් මං ඉන්නේ අයියලා ගෙදර. ඒ කතාව ඉස්සරහට කියනවා. ඉතින් අද තියෙනවා අපිට සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ නිසා උදේ තියෙන සබ්ජෙක්ට් එක යන ගමන් මම පාඩම් කරන්න උනා. උදේ මං ට්‍රේන් එකෙන් බැහැලා ෆැකල්ටි එකට එනකොට වෙලාව 7:45යි. ඉතින් උඩට එක්සෑම් එක තිබුණ හින්දා උදේට කාලා එහෙම එක්සෑම් එකට ගියා. ඒ අතරමඟ වීඩියෝ ක්ලිප්ස් නම් මට ගන්න උනේ නැහැ. ඉතින් ඒකේ තිබුණේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකක් ඔන්ලයින් ක්විස් එකක් තිබ්බේ. ඒක ඉවරලා ඇවිල්ලා ඊළඟ සබ්ජෙක්ට් එකට අපි පාඩම් කරන්න ගත්තා. ඉතින් ওই පාඩම් කරගෙන ඉන්න ගමන් එතන එහා පැත්තේ අපේ යාළුවෝ ටිකක් කෑ ගහනවා. අරුන් දෙනට මං ආවාද කරලා ගියේ චුට්ටක් හිමින් කතා කරන්න. මරු කවද්ද යකඩෝ කතා කරලා බලනකොට එයාලට දවස බේබේක තිබිලා. එහෙම තීදි තමයි සෙට් එක කෑ ගහලා ඉඳලා තියෙන්නේ. අනේ පුරානම් කියලා දෙන්නක පොඩ්ඩක්. මොකක්ද මන්දා ඒක තියෙන ඉංග්‍රීසි වචන තේරුම් ගන්න වෙනම ඩික්ෂනරි එකක් ගේන්න වෙනවා. ඒ සබ්ජෙක්ට් එක අමාරුයිට වඩා සර් දීලා තිබ්බ ලෙක්චර් නෝට්ස් වල තියෙන ඉංග්‍රීසි හරිම අමාරුයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සිංහලෙන්වත් පාවිච්චි නොකරන වචන තියෙන එහෙම වචන සෙට් එකක්. ඉතින් අපි කොහමද කැන්ටින් එකට ගිහිල්ලා ජූස් එකකුයි කන්න දෙයක්කුයි අරගෙන ආයේ ඇවිල්ලා අපේ වැඩ පටන් ගත්තා. ඔය තියෙන්නේ අපේ ෆැකල්ටි එකේ පාකින් ඒරියා එකත් එක්කම ළමයින්ට පාඩම් කරන්න හදලා තියෙන ඒරියා එක. අපේ ළමයින්ට ස්ටඩි ඒරියා කීපයක්ම තියෙනවා. ලයිබ්‍රරි එක තියෙනවා. මම ඉස්සරහ ලොග් එකකින් මේ දේවල් ඔයාලට පෙන්නන්නම්. මොකද අපි ඉන්නේ කැලණියේ තියෙන ලස්සනම ෆැකල්ටි එකේ. ඉතින් එක්සෑම් ඉවර වෙලා මගේ අතිජාත මිත්‍රයන්ගෙන් එක්කෙනෙක් මට හම්බුණා. ඉතින් අද මාව ගන්න අයියා එනවා කියපු නිසාම මට තව වෙලාව තිබුණා. ඉතින් ඒ නිසා එයත් එක්ක මම ගියා අපේ කැම්පස් එකේ තියෙන කමියුනිකේෂන් එකට. එයාලට ප්‍රින්ට් අවුට්ස් වගේක් ගන්න. මේ මිඩ් එක්සෑම් එක හින්දා අපිට තිබුණ සබ්ජෙක්ට් දෙකයි. ඒ වුණාට එයාලට සබ්ජෙක්ට් 6ක් තියෙනවලු. ඒ කියන්නේ අපේ දැන් අපි තර්ඩ් එකේ දැන් අපේ පාත්‍රයේ බෙදලා තියෙන්නේ. මං කරන්නේ එක පාත්‍රය එකක්, එයා කරන්නේ තව පාත්‍රය එකක්. එතකොට තියෙන සබ්ජෙක්ට් වෙනස්. කොමන් සබ්ජෙක්ට් කීපයක් තියෙනවා. අනිත් සබ්ජෙක්ට් ගොඩක් වෙනස්. ඉතින් ආයෙ පාර ජූස් බාරකට ගිහිලා අයියට ජූස් එකක් අරගත්තා. මම අයියත් එක්ක එම්බසි ගියා කන්න. අපේ මේන් කැම්පස් එකේ ඉට්ටුව තියෙනවා නෙවෝන් එක. නෙවෝන් එකට තමයි කන්න ගියේ. යන ගමන් අයිස්ක්‍රීම් දන්සලක් හම්බෙලා අයිස්ක්‍රීම් එකකුත් කෑවා. අදින් මට තියෙන ටිකක් අමාරුයි කියන්න පුළුවන් සබ්ජෙක්ට්. ඒ කියන්නේ අපිට සබ්ජෙක්ට් දෙකයි කියන්නේ. තව මගේ ඩෙල්ට් එකක්. ඒ කියන්නේ ඉංග්‍රීසි එකක් හෙට තියෙනවා. ඉංග්‍රීසි ඉතින් කොහොමද අපේ මව් භාෂාව වගේනේ. ඉතින් එහෙනම් ඒක නම් අවුලක් නෑ. දැන් මං ඉන්නේ එක්සෑම් ඉවරයි කියන මයින්ඩ් සෙට් එකේ. ඉතින් අයියා මාව එතනින් ට්‍රේන් එකට දැම්මා. මම බස් එකේ ඉතර ගිහිල්ලා අම්මවත් බලලා ආයෙ අපේ ගෙදරට ගියා. මොකද මම මේ ටිකේ අසනීපෙන්. ඉතින් අද ලොග් එක මෙතනින් නවත්තනවා. ආයෙ ඊළඟ දවසේ අපි ෆැකල්ටි ලොග් එකක් එක්ක මුණ ගැහෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්.